හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට අදත් අපි අපේ how to find your purpose කියන වීඩියෝ සීරීස් එකේ අන්තිම වීඩියෝ එක තමයි මේ අද අරගෙන අවිල්ලා තියෙන්නේ. මම කලින් කීස් දෙකක් කතා කරා. එකක් තමයි අපි කොහොමද අපිත් එක්ක හරියටම අන්තර් සම්බන්ධතාවය ගොඩනගාගෙන අපිමම self audit එකක් කරන්නේ. සහ දෙවෙනි කී එක විදිහට මම අන්තිම වීඩියෝ එකේ කතා කරා කොහොමද අපේ comfort zone අයින් කරගන්නේ කියලා. එතකොට අද අපි කතා කරනවා කොහොමද අපි අපේ ආශාව හරියට නිර්වචනය කරගන්නේ? How to define your desire. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපේ දැන් අපි කෙනෙක්ට කිව්වොත් ඔයාගේ අරමුණ මොකද්ද අරමුණ හදාගන්න කියලා ගොඩාක් වෙලාවට ගොඩක් අය මෙතෙන්දි ස්ටක් වෙනවා. ඒ කියන්නේ ගොඩක් අයට අරමුණ බ්ලර් වෙලා තමයි පේන්නේ. හරියටම අරමුණක් නැහැ. හරියට දැක්මක් නැති නිසා සමහර විට ඒ අරමුණ පේන්නේ නැති ස්වභාවයක් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ ජීවිතේ අපිට තියෙන ආශාවල් දැන් මොනවා හරි ආශාවක්නේ ඉලක්කගත අරමුණක් බවට පත් වෙන්නේ. කාලයක් ඒ ආශාව වෙනුවෙන් වැඩ කරනකොට ඒක ඉලක්කගත අරමුණක් බවට පත් වෙනවා. ඒක සාක්ෂාත් කරගන්න අපි ඒකට වැඩ කරනවා. එතකොට මේ අපේ තියෙන ආශාවල් අපි හරියට නිර්වචනය කරගත්තේ නැති වුණාම තමයි ඔය බ්ලර් ගතිය. හරියට අරමුණක් පැහැදිලි නැති ගතියක් ජීවිතේ තියෙන්නේ. එතකොට මේ අරමුණ නිර්වචනය කිරීම කියලා කියන්නේ ඇත්තටම අපේ තියෙන වටිනාකම් මොනවාද? ආශාවන් එක්ක අපේ ශක්තියින් එක්ක ඒක එකතු කරගෙන ඒවා අපි මතක් කරලා ගත්තට පස්සේ මට තියෙන වටිනාකම් මොනවද? මගේ ඇත්ත ආශාවල් මොනවද? මට තියෙන ස්කිල්ස් මොනවද කියලා හිතනකොට හිතලා විතරක් මදි ඇත්තටම. හිතුවට පස්සේ ඒව කොහොමද අනිත් අයට සේවයක් වෙන ආකාරයට එහෙම නැත්නම් අනිත් අයට යහපත් විදිහට බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙන ආකාරයත් එක්ක ඒක සම්බන්ධ කරලා අරමුණක් හදාගන්න නැති වුනහම ගොඩක් වෙලාවට අපි කරන්නේ ඒ අරමුණ සාක්ෂාත් කරගත්තත් සමහර වෙලාවට අපි ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ටික දවසක් යනකොට ඒක එපා වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපේ රටේ අධ්‍යාපන පද්ධතියත් එක්ක ගොඩාක් යුනිවර්සිටිස් වලින් එළියට එන දරුවන්ට ඕක වෙනවා. ඒ කියන්නේ එයාලගේ අපේ මනස අපි පුරුදු වෙලා තියෙන්නේ මොනවා හරි එක්සෑම් එකක් ලියලා ස්කිල් එක මොකක් වුණත් කමක් නැහැ. අපි ඉගෙන ගන්න විෂයට අනුකූලව එක්සෑම් ටික ලියලා එළියට ඇවිල්ලා ඊට පස්සේ කවුරු හරි රස්සාවක් දෙනකන් ඉන්න. ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ මොකද අපි ආස දේ අපි සමහර විට කරත් අපි ඒක කරන්නේ අර ප්‍රධාන දැක්මක් එක්ක නෙමෙයි. එතකොට අපේ අරමුණයි අපේ දැක්මයි දෙකක් වුණාම අපිට දැක්මක් එහෙම නැතුවනේ. කියන්නේ දැක්මක් නැතුව නිකන් යන්නම් වාලේ අරමුණ පස්සේ ගියාමත් අපිට මේ සැටිස්ෆැක්ෂන් එක එහෙම නැත්නම් සතුටින් වැඩ කරනවා කියන එක අපි කැමති දෙයක් කරලා අපේ ජීවිකාව කරගන්න පුළුවන් කියන එක කරගන්න ටිකක් අපහසුයි. මොකද අපි හිතාගෙන හිටපු ෆැන්ටසි එකයි එහෙම නැත්නම් අපි හිතාගෙන හිටපු ලයිෆ් එකයි අපේ අරමුණයි රියැලිටි එකයි ඒවා අතර තියෙන ગેප් එක ගොඩක් වැඩි වෙනවා. එතකොට වෙන්නේ අපි හැම වෙලෙම සතුටින් නෙමෙයි වැඩ කරන්නේ. දැන් මේ අරමුණ නිර්වචනය කියන එක අපි වර්ධනය වෙනවත් එක්කම වෙනස් වෙන්න පුළුවන්. දැන් පොඩි කාලේ අපි ගොඩක් අය සමහර එක්කෙනෙක් දෙන්නෙක් ඇති පොඩි කාලේ හිතාගෙන හිටපු තැනටම ලොකු වුණාම යන. හැබැයි එහෙම නැති ගොඩක් අය පොඩි කාලේ හිතාන් හිටපු එකම නෙමෙයි ටිකක් ලොකු වෙනකොට එයාලා ආශිරු කරන පරිසරයන් අතපත ගන්න දේවල් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වෙනස් වෙන අරමුණුත් එක්ක නිර්වචනයන් වෙනස් වෙනවා. මේකෙදී අරමුණක් හොයාගන්න එකේදී ප්‍රධානම පියවරක් තමයි අර්ථවත් අවශ්‍යතාවයන් මොනවද කියලා මෙනෙහි කරන එක. ඒ කියන්නේ අපිට තියෙන්න ඕන අපිට තියෙන ආශාවන් ගැන අර්ථවත් භාවයක්. දැන් අපි කරපු දේවල් මතක් කරලා ගන්නකොට අපිට වැඩියෙන්ම සතුට හිතිච්ච අවස්ථා තියෙනවා නම් ඒව මොනවද? ඔහොම තමයි අපිට අරමුණ හරියට හොයාගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි පෙර කරපු ක්‍රියාකාරකමක් මතක් කරලා ගන්නකොට එතන තියෙනවාද අපිව ඇත්තටම සතුටු කරන අවස්ථා. එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒ මොකද්ද? ඒක කරන වෙලාවේ ඔබ හිටියේ මොන වගේ පිරිසක් එක්කද? එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරකම ඇතුලේ ඔබගේ මොන අංශයද? ඒ කියන්නේ ඔබගේ ජීවිතේ මොන පැත්තද මොටිවේෂන් එකකින් මොන පැත්තද ජීවයකට ලක්ුණේ වගේ ප්‍රශ්න තමාගෙම විමසා බැලුවම මේ අර්ථවත් අවශ්‍යතාවයන් කියන එක අපිට අඳුරගන්න පොඩ්ඩක් පහසු වෙනවා. ඊළඟ දේ තමයි මේක මෙහෙම ඉස්සලම අපි ආශාවන් අඳුර ගැනීමේදී මේ ආශාවන් අව්‍යාජව තමන් විසින්ම එන ඒවද නැත්නම් බාහිර පීඩනයක් එක්කද මේවා ගොඩක්ම එන්නේ කියලා වෙනස වටහා ගන්න ඕනේ. එතකොට ෂණික ආශාවන් පස්සේ ගිහිල්ලා එහෙම නැත්නම් බලෙන් පටවපු යුතුයකම් නිසා හරි වෙන්න පුළුවන්. දැන් එහෙමනේ ගොඩක් අය ආස වෙන දෙයකට හැබැයි බලෙන් මොනවා හරි ඔළුව මත වෙන කවුරු හරි බාහිර කෙනෙක් පටවපු දෙයක් හින්දා එයා ඒක නොකර
අර අනිත් අයව එළිය තෘප්තිමත් කිරීමේ මොකක් හරි අරමුණකින් කරගෙන යනවා. හැබැයි ඕක කරන්න පුළුවන් ඇත්තටම. කෙටි කාලීන. ටිකක් කල් යනකොට අපිට එපා වෙනවා. එහෙම වුණාම අපි කරන්නේ එක්කෝ අපි සල්ලි වලට සල්ලි ඕනේ නිසා රස්සාව ඔහේ කරගෙන යනවා. ඊට පස්සේ ජීවිතේම සල්ලි නිසා සල්ලි කියලා හිතලා ජීවිතේම රස්සාවට දීලා මුළු ජීවිතේම රස්සාව සමානයි ජීවිතේ ජීවිතේ සමානයි රස්සාව කරගන්න. එතකොට අපි එතෙන්දි ගොඩක් වෙලාවට වෙන්නේ අපි සල්ලි හොයන්නේ ජීවත් වෙන්න. හැබැයි අන්තිමේට අපි ලොකු පඩියක් ගත්තත් අපි ලොකු සැලරි එකක් ගත්තත් අපි කොච්චර මුදල් හෙව්වත් ඒ මුදල් වියදම් කරගන්නවත් අපිට තේරෙන්නේ නැහැ. මොකද ලයිෆ් එකේ අපි කරන්නේ සල්ලි හොයනවා, රස්සාව කරනවා, සල්ලි හොයනවා. ඊට පස්සේ ඒකෙන් කනවා බොනවා ওই ටික තමයි. ඒ ඇරෙනම අර සැටිස්ෆැක්ෂන් කියන එක. එහෙම නැත්නම් සතුටින් වැඩ කරනවා කියන එක වැඩ කරන පැය කීපේ එහෙම නැත්නම් තමන්ගේ දෙයක් කරත් තමන් ඒ වැඩ කරන තමන්ගේ පැය කීපය ඇතුලේ අපිට ඇත්තටම සතුටක් තියනවාද කියන තැන ප්‍රශ්නාර්ථයක් එනවා නම් ඒක වෙන්නේ අපේ ආශාවන් අපි හරියට නිර්වචනය කරගෙන නැහැ. මේකෙදි විශේෂයෙන් කියන්න ඕනි අපි ප්‍රධාන අරමුණක් හොයාගෙන යනකොට ඔය අතරමඟ අපිට කැරට්ටල හම්බ වෙනවනේ. මම ඕක සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනයක්. අපේ ප්‍රධාන අරමුණට අපිට යනකොට අපිට පොඩි පොඩි ඩෝපමේන් හම්බ වෙනවා. ප්‍රධාන අරමුණට යන එක ටිකක් ජර්නි එක අපහසු නම් ටිකක් දුරයි නම් අපිට ඒ අතරමැද හම්බෙන පොඩි පොඩි අවස්ථාවල් වලට අපි ගොඩාක් ලොකු වටිනාකම් දෙන්න ගිහින් ඒ කැරට්ටල කන්න ගියාම අපේ ඩෝපමේන් එක පොඩ්ඩක් ඉහළ යන නිසා අපිට ඒක ලොකු දෙයක් වගේ දැනලා අන්තිමට ඒක ඇඩික්ෂන් එකක් වෙනකන් අපිට සමහර වෙලාවට තේරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඉගෙන ගන්න කාලේ අපි වරද්ද ගන්න ලොකුම දෙයක් තමයි ඕක. ඕක රස්සාවටත් පොදුයි, පෞල් ජීවිතවලටත් පොදුයි ඕන දෙයකට මේක ඇප්ලයි වෙනවා. අපි මොනවා හරි ප්‍රධාන අරමුණක් දැක්මක් එක්ක යනකොට ඒකට පටහැනි අතරමඟ හම්බ වෙන කැරට්ටල ඕනවට වඩා කන්න ගියාම අපිට ඇත්තටම අමතක වෙනවා අපේ අරමුණ දැක්ම මොකක්ද කියලා. මොකද අතනින් හම්බෙන ඩෝපමේන් එක ගොඩාක් වැඩි අපිට. අපිට මේ ලොකු සතුටක් ලැබෙනවා තමයි පොඩි වෙනස් දේවල් වලින්. හැබැයි අපිට අපේ අරමුණ කොතනද කියන එක ඒකෙන් අමතක කරවන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම තමන් කරන්නේ මොකද්ද, තමන් කරන දේ වගකීම තමන් අතේ තියෙන්නේ කියන සතිමත් භාවය අපිට තියාගන්න වෙනවා. අනිත් එක තමයි මේ පවුලේ එහෙම නැත්නම් සමාජයේ බාහිර මිතුරන්ගෙන් එන අව්‍යාජ බලපෑම්ද එහෙම නැත්නම් අනුකරණය කවුරු හරි අනුකරණය කරලාද මේ ආශාව ඇති උනේ කියන එක ගැන තමන්ට එන ආශාවන් ගැන සැලකිලිමත් වෙන්න. මේක මම වැඩිපුරම කියන්න හේතුව තමයි ආශාවක් කියන එක බලපැවැත්වෙන්නෙම බාහිර අය කියපු නිසා හරි එහෙම නැත්නම් අනුකරණය කරලා හරි නම් ඒක ටික කාලයක් ඔයාලට අරමුණක් විදිහට වැඩ කරනවා කියලා පටන්ගෙන කරගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි ආශාවක් අපි ඉලක්කගත කරලා ක්‍රියාත්මක කරන්න යනකොට ඒකට බලයක් හම්බ වෙන්නේ. එහෙම නැත්නම් ඒ ආශාව බලපැවැත්වෙන්නේ තමන්ම අව්‍යාජව හදාගත්ත අවශ්‍යතාවයන් සඳහා විතරයි. අපි ඔකට කතාවක් කියන්නේ උවමනාව තියෙනවා නම් මිනිස්සෙක් දෙයක් කරනවා කියලා. අන්නේ උවමනාව නැත්තම් අපිට ඇත්තටම මේ වැඩ කරගෙන යනකොට ඒ ආශාව අරමුණක් කරගන්න වැඩ කරගෙන යනකොට ගොඩක් තැන්වල අපිට හිර වෙන්න වෙනවා. එක්කෝ ආශාව ඒ ආශාවවත් අපි හරියට නිර්වචනය කරගෙන නැති නිසා තමයි ඒ විදිය වෙන්නේ. එතකොට මේකෙදි ගැඹුරු ස්වයං විමර්ශනයක නිරත වෙන්න. අර මං පළවෙනියට මතක් කරපු කීයක ආපහු මතක් කරන්න වෙනවා. හැමතිස්සෙම ගැඹුරු ස්වයං විමර්ශනයක යෙදෙන්න ඔබෙන්ම ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා මොනවටද තෘප්තිමත් වෙන්නේ? කාලය මුදල් කියන එක ගැටලුවක් නොවුනා නම් ඔයා මොනවද ඔයාව සතුටු කරන්න කරන ජීවිකාව කියන්නේ? Tamanට කාලය මුදල් එක්කනේ ගොඩක් වෙලාවට කෙනෙක් කැමති දේ කරන්න හැකියාවක් නැති වෙන්නේ. අපි හිතමු පොඩි වෙලාවකට ওই කාලයයි මුදල් කියන එකයි ප්‍රශ්නයක් නොවුනා නම් අපි මොකක්ද කරන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි අපි අපෙන් අහන්න ඕනේ මුලින්ම අරමුණ නිර්වචනය කරගන්න යනකොට. ඊළඟට ඔබේ මේ දැන් ඔබ වර්තමාන ජීවිතය ගෙවනවා නම් මොන වගේ දැක්මක් මූලික කරගෙනද අනාගතයේ තියෙන ඉලක්ක හදාගනිමින් යන්නේ. මේ දැක්ම කියන එක ගොඩක්ම වැදගත් වෙන දෙයක්. මොකද අපිට අරමුණු නම් ඕන තරම් හදන්න පුළුවන්. හැබැයි ඒ අරමුණටත් පාදක වෙන දැක්මක් තියෙනවා. ඒ දැක්ම මොකක්ද කියන එක හැමතිස්සෙම අපේ ඔළුවේ වැඩ කරන්න ඕනි. විශේෂයෙන්ම තමයි මේකට මම කියන එක ටිප් එකක් තමයි විනිශ්චයකින් තොරව සිතුවිලි තමන්ට තියෙන කරදර, තමන්ට තියෙන අභිලාෂයන්, තමන්ගේ හිතට එන සිතුවිලි අපි කියන්නේ choiceless awareness. ඒ කියන්නේ විනිශ්චයක් නැතුව ඒවා ඔක්කොම list out කරන්න. ඒ කියන්නේ ලියන්න. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපිට එන සිතුවිලි ජර්නල් කරන්නේ නැහැනේ. අපි ගොඩක් වෙලාවට ඔය අරමුණක් කියන එක හොයාගන්න කරන්න තියෙන එක ක්‍රමයක් තමයි අපිට එන සිතුවිලි ওই විදිහට විනිශ්චය කරන්න නැතුව ලියන එක. මොකද මේක පස්සේ කාලෙක
අපේම ප්‍රගතියට. ඒ කියන්නේ අපිට අපේ ප්‍රගතිය බලා ගන්න මේක ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා ජර්නල් කරන එක තමයි පළවෙනි ටිප් එක විදියට කරන්න තියෙන්නේ. Tamanට තමන්ගේ ආශාවන් නිර්වචනය කරගන්නත් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි මූලිකම වටිනාකම් සහ ආශාවන් අඳුනගන්න. ඒක පවුල වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ සර්කල් එකක් තියෙනවනේ මූලිකවම තමන්ට ඕන කරන අවශ්‍යතාවයන් මොන සර්කල් එක ඇතුළේද හැදෙන්නේ කියලා. ඒක තමන් තමයි නිර්වචනය කරගන්න ඕනේ. එතකොට තමන්ට ඇත්තටම සතුටක් ගෙන දෙන ස්වභාවික අවශ්‍යතාවයන් මොනවද කියලා ඒවත් ඔයාලට පුළුවන් ලිස්ට් අවුට් කරගන්න. ඒ වගේම තමයි ඔබේ ශක්තියින් සහ කුසලතා අඳුනගන්න. ඔයා දක්ෂ මොනවටද ඒක හොයාගන්න බැයි නම් ඔයාලට පුළුවන් අනිත් අය ඔයාලව ඇප්‍රීෂিয়েට් කරන අවස්ථා තියෙනවා නම් මොන වගේ දේවල් වල කියන්නේ අනිත් කෙනෙක් ඔයාව බලලා ඔයාගේ ක්‍රියාවක් බලලා මොන වගේ දෙයක්ද ඔයාගේ ඇප්‍රීෂিয়েට් කරන්නේ සමහර විට ඒක ඔයාගේ දක්ෂතාවයක් වෙන්න පුළුවන් ඒ හරහා ඔයාට ඔයාගේ කුසලතා මොනවද කියලාත් හොයාගැනීමේ හැකියාව තියෙනවා ඊළඟට ඒක තවත් ඔයාලට මේක නිර්වචනය කරගන්න තියෙන දෙයක් තමයි ඔයා ගොඩක් උදව් කරන්න කැමති කාටද? ඒ කියන්නේ මම මේ කතා කරන්නේ ඔයාගේ ශක්තියින් කාට හරි තමන්ගේ ස්කිල් එක හොයාගන්න බැයි නම් මේ වගේ කීපයක් කරලා try කරලා බලන්න පුළුවන්. ඔබ උදව් කරන්න කැමති කාටද? ඒක ප්‍රජාවකට වෙන්න පුළුවන්, විශේෂ කණ්ඩායමකට වෙන්න පුළුවන්. ලෝකේ මොනවා හරි ප්‍රශ්නයක් ඔයාට විසඳන්න හම්බුනොත් ඔයා මොන වගේ ප්‍රශ්න විසඳන්නද කැමති? ඔන්න ඔය වගේ ටිකක් නිර්මාණාත්මක ප්‍රශ්න කිරීම කරන්න තමන්ගේ. දැන් උදාහරණයක් විදියට මම මගේ පාත් එක තෝරගන්නකොට මම ඉස්සෙල්ලම බැලුවේ මම කොහොමද මිනිස්සෙක්ව බලන්නේ. ඒතර මම ගොඩාක් වෙලාවට මට හම්බෙන අයගේ භෞතික දියුණුවට වඩා ඒගොල්ලෝගේ ඇතුළ කොහොමද වැඩ කරන්නේ? ඇතුළ කොහොමද හීල් කරන්නේ? self healing. අන්න ඒක තමයි මට පොඩ්ඩක් වැඩියෙන් අවධානය යන්නේ. ඒ නිසා මම ගොඩක් ස්වේච්ඡා වැඩවලට ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම මගේ මං ඉගෙනගත දේවල් වෙන්න පුළුවන් මං අතපත ගාපු පරිසරයත් එක්ක මං ගොඩාක් ස්වේච්ඡාවෙන් දේවල් වලට ඉදිරිපත් වුණා විශේෂයෙන්ම ඔයාලටත් ඒක කරලා බලන්න පුළුවන් මොකද ඔය අරමුණක් හොයාගන්න බැරි අයට සමහර විට ලොක් එක ඇරෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලින් කාට හරි උදව් උපකාර කිරීමෙන් අපිට සමහරට අපේ අරමුණට හේතුවක් හම්බ වෙන්න පුළුවන් ඊළඟට පොඩියට හරි ඒක පටන් ගන්න දැන් මම මගේ පාත් එකට ඒ කියන්නේ මං ආස දේ හොයාගත්තට පස්සේ මං කරේ ගොඩක් මිනිසුත් එක්ක කියන්නේ මිනිසුන්ගේ ඇතුළ හදන්න ගොඩාක් ස්වේච්ඡාවෙම ගිහිල්ලා වැඩ කරා. විශේෂයෙන්ම හිරගෙවල් වල එක එක පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල දැන් හිරගයක් වගේ ගත්තම හිරගෙදරක ඇත්තටම භෞතික සංවර්ධනය කියන එකට වඩා ඒගොල්ලෝගේ ඇතුළත තමයි සංවර්ධනය කරන්නේ. එතකොට මට ලොකු මගේ හිතට සනීපයක් දැනෙනවා එහෙම කෙනෙක්ට ගිහිල්ලා මොනවා හරි වචනික හරි දෙයක් දීලා එයාගේ හිත සනීප කරන එක. මොකද ඒකෙන් මම දන්නවා එයා ඊට පස්සේ භෞතික පරිසරය හදා ගන්නවා කියන එක. ඒකට අඩිතාලමක් වැටෙනවා. අපේ ඇතුළත අපි සනීප කරගන්නකොට විශේෂයෙන්ම එළිය භෞතික පරිසරය සනීප වෙන්න ඕන කරන දේවල් ටික අපි හොයාගන්නවා. ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන් ස්වේච්ඡාවෙන් දේවල් වලට අනිත් අයට උපකාර කරන්න ඒ වගේ ප්‍රජා සත්කාර වලට දායක වෙන්න. අනිත් එක තමයි හැම වෙලේම පොඩියට හරි දෙයක් අරඹන්න. මුකුත්ම කරන්න නැතුව හිත හිටියා කියලා විතරක් මේ ලොක්ස් ඇරෙන්නේ නැහැ. හැම වෙලේම පොඩියට හරි තමන්ගේ ස්ටෙප් එක තියන්න. ඔය පළවෙනි මේ ස්ටෙප් එක තියෙන එක තමයි පොඩ්ඩක් අමාරු. ඒක තියාගත්තට පස්සේ හරියට අපි ධෛර්යයක් වීරියක් එක්ක ගමන යනවා නම් අපිට ලේසි මේවා ඩිෆයින් කරගන්න. ඊළඟ දේ තමයි ක්‍රියාකාරී දැන් අපි ආශාවක් ක්‍රියාකාරී ඉලක්කයක් බවට පත් කරන්න ඕනේ. ආශාවක් විතරක් විදිහට ඒක තියාගත්තට ඒක ඉටු වෙන්නේ නැහැ. එතකොට පැහැදිලිව සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහට ඉලක්ක සකස ගන්න. දැක්මක් හදාගන්න. ওই දැක්ම නැති වුණාම තමයි අරමුණත් ඔහේ තියෙනවා. හැබැයි ඒකට එතන යන්න ඕන කරන ජර්නි එක කොයි වගේ එකක්ද කියන එක ඔයාලට හිතා ගන්න බැරි වෙනවා. මොකද ආශාව ඉලක්කගත කරලා කොහොමද ඒක සාක්ෂාත් කරගන්න කියන එක ගැන ඔයාලට දැක්මක් නැහැ. එතකොට ඔබේ දැන් ඒකට ඔයාලට හිතා ගන්න බැන්න නම් ඔයාලා කියනවා මේ දෘශ්‍යමාන කරනවා. විෂුවලයිස් කරාම ඒ ටෙක්නික් එක ගොඩක් හොඳයි. අපිට තේරෙන්නේ නැති පැතිත් අපිට එතනින් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අනිත් එක තමයි විෂන් බෝඩ්, ඩ්‍රීම් බෝඩ් වගේ දේවල් හැදීමත් මූලික වටේ ඔයාලට ටිකක් පහසුවක් වෙයි. මොකද අපේ ඇහැට පෙන්නන දේ, අපි කනට නිතරම අස්සවන දේ තමයි අපේ රියැලිටි එක බවට පත් කරන්නේ ටික කාලයක් ගියාට පස්සේ අපේම මනස විසින්. ඒක ඇවිල්ලා මේ නේචර් එකේ ලෝ එකක්. අපි නිතර ඇහැට පෙන්නන්නේ අනුන්ට හිංසා සිදුවන දේවල්ම නම් අනුන්ගේ වැරදිම නම් අපි දකින්නේ අපි කනට අස්සවන්නේ හැමතිස්සෙම කේලන්නම් ඒ වගේ දේවල් නම් අපේ පරිසරය කොහොමත් හැදෙන්නේ ඒවට අනුකූලව. ඒක ඇවිල්ලා නේචර් එකේ තියෙන රීතියක්. ඉතින්
පුළුවන් නම් ඔයගොල්ලෝ විෂන් බෝඩ් ඩ්‍රීම් බෝඩ් ගැන අහලා ඇති. ඉතින් ඔයාලට ඒවා කරලා ඔයාලට නිතර ඔයාලගේ ඩ්‍රීම් එක ඔයගොල්ලෝගේ අරමුණ ඔයාලට උදේ හවස ඇහැට ගැටෙන තැනක මේ බෝඩ් එක හදලා ඔයගොල්ලන්ට එල්ලන්න පුළුවන්. එතකොට ඔයාලගෙන් අරමුණ ඔයාලගේ කියන්නේ රියැලිටි එකෙන් හැමතිස්සෙම එළියට පනින්නේ නැහැ. ගොඩක් වෙලාවට අපිට අර නිතර අපේ දැක්ම අරමුණ ගැන මතක්ුන් නැති වුණාම තමයි අපි ඔය මගදී හම්බෙන කැරට්ටල පැත්තට හැරෙන්නේ. හැබැයි අපි අරමුණ දැක්ම එක්ක අපිට හරියටම අපේ ආශාවල් නිර්වචනය කරගෙන අපි ඒ හරහා යනවා නම් ඒවා එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ අපි ගොඩක් වෙලාවට මොන හරි දෙයකට අඩිය තිබ්බට පස්සේ අපිට ඒක කරගන්න බැරි වෙන්නේ මේ කන්සිස්ටන්සි නැතිකම. එහෙම නැත්නම් අඛණ්ඩතාවය නැහැ. අඛණ්ඩතාවය හැදෙන්න නම් අපිට වීරයක් තියෙන්න ඕනේ. වීරය කියන එක හැදෙන්නත් අපි කායිකව මානසිකව සෞඛ්‍යමත් ජීවිතයක් ගෙවන්න ඕනි. මොකද ඒක හරියට තිබ්බොත් විතරයි අර කියන ප්‍රශ්නවලට අපිට ඔරොත්තු දීමේ හැකියාව තියෙන්නේ. ඉතින් එහෙමනම් අද ওই ටික තමයි මට කතා කරන්න උවමනාව තිබුණේ. විශේෂයෙන්ම මම මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයගොල්ලන්ට Q&A එකක් ගේනවා. මොකද මගෙන් පළවෙනි වීඩියෝ දෙක තුන බලලා මගෙන් කීප දෙනෙක් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. මට මේ වීඩියෝ එකට මේක ඇඩ් කරන්න බෑ. ඒ නිසා මම ඒ අහපු ප්‍රශ්න වලට වෙනමම පිළිතුරු අරන් එන පොඩි වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්නම් ඉක්මනින්ම. ඉතින් එහෙමනම් අදින් මේ වීඩියෝ සීරීස් එක ඉවර වෙනවා. ඔයගොල්ලන්ට හොයාගන්න ලේසි වෙන්න වීඩියෝ ටික මම ප්ලේලිස්ට් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝ එක එනකන් හැමෝම සතියෙන් සතුටින් අවබෝධයෙන් සතිමත්ව ජීවිතය ගත කරන්න කියලා ඉල්ලනවා. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි. God bless you.